අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කරදරකාරී ඉස්තොරි වලට විසඳුමක්. Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්නේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ඉතින් ඒ ප්‍රශ්නේ මටත් ඒ විදිහටම තියෙනවා. මගේ ස්කැල්ප් එක ගොඩක් dry. මොකද මම බොන වතුර ප්‍රමාණය අඩු වුණාම ඉක්මනින් මගේ ඔළුවේ ඉස්සොරි එනවා. ස්කැල්ප් එක වේලෙනවා. එහෙනම් අපි බලමු ඉස්සොරි ප්‍රශ්නෙට මොකක්ද විසඳුම කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට ඇත්තටම මේකේ රිසල්ට් කොයි වගේද කියලා බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මගේ ස්කැල්ප් එක ගොඩාක් dry. වතුර බොන එක අඩු වුණොත් මගේ ස්කැල්ප් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් එන්න අපි දවසින් ඉස්සොරි නැති කරගමු. එහෙනම් එන්න මාත් එක්ක අපේ මැජිකල් පැක් එක හදන්න. ඒ වගේම මේක හදාගන්න ඔයාට ඔයාගේ ගෙදරින්ම මේ අමුද්‍රව්‍ය හොයාගන්න පුළුවන්. මේකට ඕනි දෙහි හා උළුහල්. මෙතන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි උළුහල්. ඇත්තටම උණුහල් වල ප්‍රධාන ඖෂධීය ගුණයක් තියෙනවා. උළුහල් වල පොටෑසියම් බහුලවම තියෙනවා. ඒ වගේම උළුහල් වලින් පුළුවන් කොණ්ඩේ සුදු වෙන එක නතර කරගන්න. ඒ වගේම හිස කෙස් මුල ශක්තිමත් කරගන්නත් පුළුවන්. කොණ්ඩේ ගොඩක් යන කෙනෙක් නම් ඒත් උළුහල් ගොඩක් හොඳයි. ඒ වගේම දෙහි වල විටමින් C අන්තර්ගත වෙලා තියෙනවා. ඒක නම් අපි හැමෝම වගේ දන්න දෙයක් නේ. දෙහි වලින් කරන්නේ ඔයාලගේ හිස කෙස් හිස් කබල පිරිසිදුව තියාගන්න උදව් කරනවා. එහෙනම් අපි බලමු කොහොමද අපි මේක හදාගන්නේ කියලා. පිරිසිදු භාජනයක් අරගෙන ඔයාලට ඔයාලගේ කොණ්ඩේට ප්‍රමාණවත් කියලා හිතෙන තරමට උළුහල් දාගන්න. ඔයාලා උළුහල් අරගෙන හොඳට ඒක හොදගන්න ඕනි. මොකද උළුහල් වල කුණු දූවිලි තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හොදගන්න. මම නම් මේකට ගත්තේ මැටි මුට්ටියක්. මොකද මැටි එක හදන එක හොඳයි. උළුහල් ටික මැටි භාජනයට දාලා උළුහල් ටික වැහෙනකම් වතුර දාන්න ඕන. ඊට පස්සේ මේකට දෙහිත් දාලා මේක හොඳට මද ගින්නේ හොඳට මේක තැම්බෙන්න තියන්න ඕන. මොකද මේක ගින්දර වැඩිම කරන්න එපා. ඉස්සොරි එන්නේ වතුර බොන්න නැතිකොට හොඳට වතුර බොන්න ඕන. මට වතුර බොන්න බැරි වුණාම තමයි මගේ ඉස්සොරි ඇත්තටම ඉස්සොරි ගොඩක් ඔලු වෙනවා. මෙන්න මෙයා හපනවා. වීඩියෝ එකක් කරගන්නද? මෙහෙම මේ බලන්න මෙයා හපනවා අප්පා දඟයෙක්. චුට්ටක්වත් ආදරේ නැහැ. හැම වෙලේම හපනවා. හපන එකමයි වැඩේ. හයි කියන්නේ හයි කියන්නේ හයි. දෙහි ටික හොඳට පොඩි කරගන්න ඕන. මෙන්න මේ විදිහට. උළුහල් එක හොඳට තැම්බුණාට පස්සේ මේක නිවෙනකන් අපි පැත්තකින් තියන්න ඕන. මොකද මේක හොඳටම නිවෙන්න ඕන. ඒ වගේම අපි මොන දේ කරත් වැඩක් නැහැ. අපි හොඳට වතුර බොන්නේ නැත්තම්. තැම්බුණාට පස්සේ අපි උළුහල් ටික වෙනම දාගන්න ඕන. දෙහි ටික වෙනම භාජනයකට අරන් තියලා අපි මේක බෙන්ඩ කරගන්න ඕන. උළුහල් වතුර ටිකයි උළුහල් ටිකයි දාලා හොඳට මේක බෙන්ඩ කරලා බ්ලෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ ඉතුරු වෙච්ච දෙහි ටික හොඳට මේකට මිරික ගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්ත පැක් එක. අපි බලමු කොහොමද මේක අපේ හිස් කබලට ඇප්ලයි කරන්න කියලා. ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ ඔළුවේ ඉස්සොරි තියනවා නම් ඒ ටික හොඳට කඩාගෙන තමයි මේක අපි ඔළුවට ඇප්ලයි කරන්න ඕනි. මෙන්න මේ වගේ හොඳට හිස් කබලේ මේක ගන්න ඕන. මම හදාගත්ත එක නම් මට ගොඩක්ම වැඩි. මේක හොඳට හිස් කබලේ ගෑවෙන විදිහට ගන්න ඕන. කාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට කොණ්ඩේ බැඳගෙන ඉවර වෙලා විනාඩි 30ක් වගේ අපි ඉන්න ඕන.
ඊට පස්සේ අපි හොඳට වතුරෙන් මේක හොද ගන්න ඕනි. ඊළඟට මම ෂැම්පු කරන්න තමයි යන්නේ. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඩැන්ඩෙක්ස් එකේ එකත් ඉස්සොරි වලට තමයි මේ ෂැම්පු එකක් තියෙන්නේ. මට වෙන ෂැම්පු මම පාවිච්චි කරනවා. හැබැයි මට ඉස්සොරි ආවහම මම මේ ඩැන්ඩෙක්ස් එකේ ෂැම්පු එක තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක මැජිකල් පැක් එකක්. ඔයාලට පළවෙනි පාරටම මේකේ රිසල්ට් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් ඔයාලට ලේසියෙන්ම මේක ගෙදර තියෙන අමුද්‍රව්‍ය දෙකකින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් කොච්චර හොඳ රිසල්ට් තියෙන පැක් එකක්ද කියලා බලන්නකො මේක. ඉතින් ඔයාලටත් ඉස්සරේ තියනවා නම් ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.